අටලෝ දහම විශ්වාස කරන්න. බුදුදහම මේවා පෙන්වන්නේ ලෝක ධර්ම කියලා. ඒ කියන්නේ අපි හිතනවා නම් අපි ඉතුරු වෙලා කියලා දැන් ඊළඟ එක අපිට නැද්ද? ඒ නිසා ඔය මේකෙන් බේරුණා කියන අයට තමයි ඊළඟ එක තියෙන්නේ. නිසා මතක තියාගන්න මිය ගිය අය විතරක් නෙමෙයි ජීවත් වෙන අපි හැමෝමත් ඒකට අයිති. ඊළඟට චතුර මහත්තයා මම මේ වෙලාවේදී මේ කතාව කියන්න ඕනේ. මේක මිය ගිය අයටවත්, ගෙවල් කැඩිච්ච අයටවත්, එහෙමත් නැත්නම් අවතන් වෙච්ච අයටවත් වෙච්ච වැඩක් නෙමෙයි මේක රටට වෙච්ච වැඩක් හැටියට හැමෝම තේරුම් ගන්න. මේක රටට වෙච්ච හානියක්. එහෙමනම් අපි රටට වෙච්ච හානියක් නම් අපි හැමෝම එකතු වෙලා මේකට මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා අපි අපේ සහෝදර පිරිස මේකට තමයි කියන සහකම්පනය කියලා. සහකම්පනය කියන්නේ අනුන්ගේ කරදරේදී දුකේදී අපිට ඔවුන් කෙරෙහි ඇති වෙන හැඟීම කම්පණය. ඒකෙදි කවදාවත් මතක තියාගන්න ඔබ ඔය අරන් යන බත් පැකට් එක හරිය. ඔබ බෙදා දෙන හාල් ටික, පරිප්පු ටික ඒ දේවල් නිසා හිතන්න එපා ඒවා අතට ගන්න අය අසරණ අය කියලා. ඒගොල්ලෝ අසරණ ඒගොල්ලෝ අපි වගේමයි. මේ සංසාරේ අපි කවුරුත් අසරණයි. මේ සංසාර ගමනේදී අපි කවුරුත් අසරණයි. ඒ නිසා ඔවුන්ට විපතක් මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කාටවත් අතපාපුවා නෙමෙයි. ඔය මට මතකයි ඔය උතුරේ ප්‍රශ්න මේ ඔය ත්‍රස්තවාදී අවසන් වෙලා ඒ බේරාගත්තු අම්මලා සමහර අය කියනවා අපිට සුදුහල් කන්න බෑ අපිට රතුහල් ඕනේ කියලා. ඒ කාලේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අභිමානය නැති වෙලා නැහැ. මිනිස්සුන්ගේ අභිමානය කියන එක හරි වැදගත්. ඒ නිසා උදව් කරන අය අභිමානය සිඳින්නේ නැතුව ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. මොකද මේ වෙලාවේ අපේ සහෝදර පිරිසකට වෙච්ච කරදරයක් ඒගොල්ලෝ මේ දුප්පත් වෙලා නැහැ. සියල්ල හිමි වෙච්ච මිනිස්සු ඉන්නේ දැන්. ඔවුන්ට ඇඳිවතත් අහිමි වෙලා තියෙන්නේ. තමයි ඇඳිවත පිටින් විතරේ වුන් ඉන්නේ. ඒ නිසායි අපේ රටේ සහෝදර ජනතාව වෙනුවෙන් අපිට යම් කැපකිරීමක් කරන්න බැයි නම් පන්සල් වල හාමුදුරුවෝ හැටියට අපිට පූජකමත් තුමන්ලා හැටියට ඔබතුමන්ලට ඒ වගේම ජනතාව හැටියට අපිට කරන්න බැරි නම් ඒකේ වැඩක් නෑ. දැන් මම අද අපේ දායකින්ට සඳහන් කළා අපි අඩු ගානේ ගෙවල් 100ක් හදන්න ඕන කියලා. ඒ වෙලාවෙම 3 දෙනෙක් ගෙවල් 3ක් බාරගත්තා. මේ අපි ඒ වියදම් කරන්න ලෑස්ති කියලා. ඒ වගේ අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ කටයුතු සිද්ධ කරන්න. මොකද හේතුව අපි හැමෝම මේ කටයුත්ත කරන්න ඕනේ. ඒක අපි දැන් ගොඩක් අය කරන්නේ තමන්ගේ ටික හංගලා තියාගෙන අනුන්ගේ වගින් කරන එකනේ. එහෙම නෙමෙයි අපි කැපවීමක් කරලා මේ කටයුත්ත කරන්න ඕනේ. මේකෙදි මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපේ දේශපාලක පක්ෂවලට දේශපාලකයන්ට මේක පාවිච්චි කරන්න එපා තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන්. දැන් මේක දෙපැත්තම බලන්නකො මිනිස්සු දැන් මේ වෙලාවේ යොදන හැටි කොච්චර කැතද කියලා. මේ වෙලාවේ ආණ්ඩුව ෆේල් කියන එක පිරිසක් කල්පනා කරනවා. ඒ වගේම ආණ්ඩුව පාස් කියන තව පිරිසක් කතා කරනවා. මේ රෙදි හොදන එකයි කුණු බඩ ගහන එකයිද මේ වෙලාවේ කරන්න ඕනද? මේ වෙලාවේ කරන්න ඕනද ඊට වඩා වැඩි. විශේෂයෙන් අපි මේ මාධ්‍ය තරුණයන්ට උනත් අපි සඳහන් කරන්නේ සෝෂල් මීඩියා වල. ඒගොල්ලන්ගේ වගකීම ඕක නෙමෙයි. මේ වෙනකොට අපි හරි යමක් කරන්න අපි ලෑස්ති වෙන්න ඕනේ හැමෝම එකතු වෙලා. සියලු දෙනාගේ ශක්තිය යොදලා මාතෘ භූමිය ගොඩ ගන්න ඕනේ. දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ. රටක් නැතුව කොහෙද කිරුලක් හදන්නේ? ඒ නිසා ඉස්සලා ඔටුන්න දාන්න කලින් රට හදා ගන්න ඕනේ. ඒ නිසා අපි අන්නේ වෙනුවෙන් හැමදෙනාම එකතු වෙලා කටයුතු කරමු කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරනවා.